අරගෙන ක්‍රමවේදයක් තියෙනවා නේද මොකද? අපි તો මෙන්න මේ ගෙවල් තුන හතරම එක සැරේට ආවයි කියලා ඩෙන්ගු ලෙඩ ගත්තා. අන්නේ තෝරේ ඒරියාවේ කවුරුනේ ගහන්නේ. ඒ වගේ මේ පරිසරයට සුනිනාතුන් උදාහරණ බෑ වායුවක් තියෙන්නේ. දවස්වල අපි මුළු ප්‍රදේශයම වෙලාගත්තු ඩෙන්ගු උදුරු මර්ධනය කරන්න කරාපිටිය පරිසර සංවිධානය හා එක්ක එකතු වෙලා මම හිතන්නේ අද ඒ සමාජිකයෝ සියලු දෙනාම කරාපිටිය ප්‍රදේශය ආවරණය කරන්න, ගෙවල් නිරීක්ෂණය කරන්න වැඩ කටයුතු රාශියක් අද යොදාගෙන තියෙනවා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕන. අපි දැනුවත් කරන්න ඕන. කියමනක් තියනවානේ prevention is better than cure කියලා. අපි ලෙඩේ හැදෙන්න කලින් ඒක ආරක්ෂා වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට ඒ රෝගයෙන් වැළකෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද වුන් ලිෆ්ලට් එකකුත් අරගෙන යනවා. කොහොමද මේකෙන් අපි ගැලවෙන්නේ? හැදුනොතින් ආම්බෙන් හරි අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා මේ දැනුවත් කිරීම තමයි අද වුන්ගේ ප්‍රධාන පරමාර්ථය වෙලා ඉන්නේ. ඒ නිසා මම ඉතාමත් අගය කොට සලකනවා බෝපොදල් ප්‍රාදේශීය සභාව විදියට ප්‍රාදේශීය සභාවට බලපාන ප්‍රශ්නයක් ඔවුන් කරට අරගෙන ඔවුන්ගේ ගැටලුවක් විදියට සලකලා අපිට මේ කරන දායකත්වය මම ඉතාමත්ම අගය කොට සලකනවා. පරිසර සංවිධානයේට සමගාමීව ලයන්ස් ක්ලබ් එකත් ත්‍රිවිධ හමුදාවත් මේ වෙනුවෙන් සහයෝගය දක්වනවා. ඒ වගේම ප්‍රදේශීය ජනතාව විශාලම සහයෝගයක් අපිට මේ වෙලාවේදී දක්වනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව තමයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේ. ඒ නිසා ඒ සමාජිකත්වයක් අපිට මේ වෙලාවේදී නොමසුරු සහයෝගය දක්වනවා. මම ඉතාමත් මගේ කොට සලකනවා ඔවුන්ගේ මේ සහයෝගය. මොකද සහයෝගය නොවුනොතින් අපිට මේ ගමන ඉස්සරහට යන්න බෑ. නිරෝගී ජනතාවක්, නිරෝගී දරු පරපුරක් පොසත් රටක් ලස්සන ජීවිතයක් කරා යන ගමනේදී මෙන්න මේ කැපවීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක ඉතාමත් මගේ කොට සලකනවා. කරමු පිරිසිදු සැවොම එක්වෙමු රුක් වෙලා අපි පොදි බැදන් ජයගනිමු අපි මහා උවදුර දෙංගු